අද වීඩියෝදී ඔයාලට කතා කරන්නේ Binance Web3 wallet එකේ යන IDO ගැන. ඉතින් මීට දවස් කිහිපයකට කලින්ම ඉවෙන්ට් දෙකක් ගැන මම ඔයාලට ෂෙයා කරා. Binance එකේ IDO දෙකක් ආවා. ඉතාමත් කෙටි කාලයක් තුළදී මම මෙන්න මේ IDO දෙකෙන් USDT 278කට ආසන්න ප්‍රමාණයක් හෙව්වා. මුලින්ම ආවා BMT එක. ඉතින් මේක පළවෙනි IDO එක නෙවෙයි. ෂෙල් එක තමයි මුලින්ම IDO එකක් විදියට මෙයාලා ලොන්ච් කරේ සෙල් එක. ඊට පස්සේ BMT එක ආවා. ඊට පස්සේ BR එක ආවා. ඉතින් ඔන්න අලුතෙන්ම අද ඔයාලට IDO එකක් බලා ගන්න පුළුවන් පාටි කියන ටෝකන් එක. ඉතින් මෙන්න මේ වගේ මොන වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද, මේවා කරන්න මොන වගේ රිස්ක් එකක්ද අපිට තියෙන්නේ, සහ අපි හරියටම Binance Web3 එකේ එන මේ IDO එක හරියට කරලා ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද, රිස්ක් එකක් අරගෙන කියලා තමයි වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම්. දැනට ආපු IDO තුනෙන් මම දෙකක් සාර්ථකව කරගත්තා. මේ දෙකෙන් මොන වගේ ප්‍රොෆිට් එකක් මම ගත්තද කියලා. ඉතින් මේ තියෙන්නේ ප්‍රොෆිට් එක USDT 163ක් මම BMT එකෙන් ප්‍රොෆිට් එක ගත්තා. මම ඒකට ප්‍රූෆ් එක පෙන්නනවා. ඒ වගේම USDT 115ක් BR එකෙන් ප්‍රොෆිට් එක ගත්තා. හරි, අපි දැන් යන් Binance Web3 එකට. ඉතින් ඔයාලා Binance wallet එකක් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. Binance Exchange site එකේ account එකක් හදලා මෙතන asset එකට ඇවිල්ලා Web3 එක මෙන්න මෙතන උඩින් wallet කියලා දෙනවා. මේකට ස්විච් වෙන්න ඕනේ. මේකට ස්විච් වුණාට පස්සේ Web3 එකේ ඔයාලා account එකක් නැත්නම් Web3 account එකක් create කරන්න Binance Web3 wallet එක දන්නේ නැත්නම් YouTube එකේ videos තියෙනවා, search කරන්න how to create Binance Web3 wallet කියලා search කරලා පස්සේ ඔයාලට Web3 wallet එකක් create කරන්න පුළුවන්. Web3 wallet එක create කරලා පස්සේ මෙතන asset එකට යනවා. ඊට පස්සේ මම මෙතන history වලට යනවා. හරි, history වලට ගියාට පස්සේ ඔයාලට පේනවා BMT එක මුලින්ම කරේ. BMT මට 591ක් token ලැබුණා. මම මේක USDT වලට Binance Web3 එකේම අපිට සැප් කරන්න පුළුවන්. USDT වලට සැප් කරා USDT 163ක් ප්‍රොෆිට් එක ලැබුණා. මේක ප්‍රොෆිට් එක විතරක් නෙවෙයි, ටෝටල් රිවෝඩ් එක මට මේ ගන්න ලැබිලා. නමුත් මේකට මට පොඩි කොස්ට් එකක් යනවා. ඔයාලා වීඩියෝ එක අවසානකම් බැලුවොත් ඒ කොස්ට් එක රිස්ක් එක මොන වගේද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඒකට ඔයාලා බලන්න මෙතන USDT 163ක් ලැබිලා දිනවා. ඒක තමයි මම මෙතන USDT 163 කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ BR ඉවෙන්ට් එක කරා. ඊට පස්සේ ඉවෙන්ට් එක මේ මෑත් එකදී ආපු ඉවෙන්ට් එක මට ඒකෙදි BR coin 769ක් ලැබුණා. මම මේක බයිබිට් එකට විත්ඩ්‍රෝ කරා. ඉස්සලා ටෝකන් 10ක් විත්ඩ්‍රෝ කරලා ඊට පස්සේ ටෝකන් 759ක් විත්ඩ්‍රෝ කරා. මේක IDO එකෙන් ලැබුණ රිවෝඩ් එක. ඒතකොට මෙතන ටෝටල් coin BR 769ක් ලැබුණා. එතකොට මම මේ 769 සාමාන්‍ය 715 වගේ තමයි මම සෙල් කරේ. ඊට පස්සේ මේක 720 විතර අප් වුණා. එතකොට 715 සෙල් කරපු නිසා මට USD 115ක් ලැබුණා මෙතනදී රිවෝඩ් එක. එතකොට මේකටත් රිවෝඩ් එක විතරයි මේකට මට කොස්ට් එකක් ගියා. එතකොට මේ දෙකම කරන්න මට කොස්ට් එක විදියට ගියේ USDT 40ක වගේ කොස්ට් එකක් ගියා. මොකද මෙතන අපිට ලොස් එකක් යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම රිස්ක් එකක් තියෙනවා. අපිට කොයින් එකක් ලැබෙන ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් එතකොට ඒක සේරම මෙතන ඉවෙන්ට් දෙකටම ලොස් එක සහ ෆී එක දෙකම අඩු කරලා පස්සේ ආසන්න වශයෙන් මට USDT 40ක් වගේ වියදම් වෙලා තියෙනවා. එතකොට ප්‍රොෆිට් එක 238ක් වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේක 300න් වැඩ කරොත් අපිට රුපියල් 71400ක් වගේ මේ ඉවෙන්ට් එකෙන් මම හොයලා තියෙනවා. හරිද? එතකොට ඔන්න අලුතෙන්ම ඔයාලට මම ටෙලිග්‍රෑම් channel එකේ share කරා. අද IDO එකක් එනවා. මෙන්න මේ පාටි කියන token එක. මේක Binance Exchange site එකේ list වෙනවා. මේක කරගන්න ගොඩක් දෙනෙක් කලින් event share කරද්දී තේරෙන්නේ නැහැ. වීඩියෝ එකක් පුළුවන් නම් කරන්න කියලා තිබ්බා. ඉතින් අන්න ඒ අයට තමයි වීඩියෝ එක කරන්නේ. හරි. ඔන්න මම ඔයාලට profit එක මොන වගේද කියලා පෙන්නුවා. දැන් අපි කතා කරමු මේක කරන්නේ කොහොමද කියලා. හරි, මේ වැඩේ කරනවා නම් අනිවාර්යයෙන්ම BNB අවශ්‍යයි. BNB උඩරිම 3ක් වෙනකන් විතරයි අවශ්‍ය. ඔයාලට BNB $10 වගේ සිට BNB 3ක් දක්වා උපරිම බයි කරන්න පුළුවන්. එතකොට BNB අපි උපරිම වශයෙන් ගත්තොත් මෙතන ඔයාලා exchange site එකේ BNB USDT වලට යන්න. ඊට පස්සේ USDT තියෙන්න ඕනේ. USDT දීලා ඔයාලට මෙතන BNB ගන්න පුළුවන්. BNB 3ක්ම අරන් වැඩේ කරනවා නම් USDT 1917ක් ඕනේ. ඉතින් ඔයාලට තියෙන USDT 50 නම් ඔන්න BNB USDT 50ක බයි කරන්න. ඔයා ගාව තියෙන USDT 10 නම් BNB 10ක බයි කරන්න ඕන. ඩොලර් 100ක් තියෙනවා නම් 100ක බයි කරා. BNB උපරිම ගන්න පුළුවන් ඉන්නේ ඔයාලට 3යි. 3ට වැඩිය ඔයාලට කොච්චර ගන්න පුළුවන් හැකියාව තිබ්බත් 3ට වැඩිය ගන්න බෑ. එහෙම පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට වෙන Binance account එකක් හදලා ඒකෙන් තමයි මේ වැඩේ කරන්න පුළුවන් ඉන්නේ. හරිද? මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට BNB බයි කරන්න ඕනේ. මම BNB ප්‍රමාණයක් බයි කරනවා. හරි, මම BNB 3ක් මෙතනදී බයි කරනවා. මෙතන අපි 639න් බයි කරන්නේ. මේක ඔයාලා බයි දැන් BNB බයි කරලා ඊට පස්සේ මෙතන රිස්ක් එකක් තියෙනවා. දැන් මේ ඉවෙන්ට් එක කරන්න අපි BNB ස්ටේක් කරන්න ඕනේ. එතකොට දැන් ඔයාලා BNB 3ක්
639න් බයි කල්ලා මේක පැයක් අපි ස්ටේක් කරන්න ඕනේ ස්ටේක් කල සෙල් කරදදි සමාරට BNB එක 600 අඩුවෙන්න්න පුළ එතකොට වාට BNB එකට ඩොව 9 ගාන ඩෝ 27ක් ලොස්සයක් යන්න පුළුවන් හරි ඒක නිසා වාලා IDA එකට BNB 3ක් බයි කරන්න වාලා හැම වෙලාම එතන රිස්ක් එකක් තියෙනවා BNB 639න් බයි කරාට මේක සමහර විට ඉතාමත් කෙටි කාලයක් අතරතුර 600 උනත් අඩු වෙන්න පුළුවන්. අන්න ඒ රිස්ක් එක තමයි මෙතන තියෙන්නේ. ඒ රිස්ක් එක අරගෙන තමයි ඔයාලට බයි කරන්න වෙන එක හොඳින් මතක තියාගන්න. සමහර ලාට ඔයාලා මෙතන 639න් බයි කරාට තව ටිකක් වෙලා ගියාට පස්සේ මේක 650ට උනත් ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන ක්‍රිප්ටෝ කියන්නේ හයි වෝල්ටේජ් වාට ඉතාමත් ඉක්මනින් මේක ප්‍රයිස් එක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක ඒ රිස්ක් එක ඔයාලා මැනේජ් කරලා තමයි මෙතනදී ඔයාලා BNB බයි කරන්න ඕනි. හරිට පස්සේ කොහොම නමුත් ඔයාලා BNB බයි කරාට පස්සේ මෙතන ඇසට් එකට ගියාට පස්සේ ඔයාලට බයි කරපු BNB ටික මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලා මුකුත් කරන්න අවශ්‍ය නැහැ. මෙතන wallet එකට යන්න. Web3 wallet එකට switch වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙතන asset එකට යන්න. asset එකට ගිහිල්ලා මෙන්න මෙතන දැන් ඔයා exchange site එකෙන් බයි කරපු BNB ටික මේකට deposit කරගන්න ඕන Binance Web3 wallet එකට. ඔයාගේ exchange site එක නැත්තම් වෙන Bybit එකේ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට Bybit එකෙන් මෙතන receive ගිහිල්ලා මෙතන ඔයාට receive token ඇඩ්‍රස් කියලා තියෙනවා මේක දුන්නට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඔයාට ඇඩ්‍රස් එක කොපි කරලා ඔයාගේ wallet එකේ මේකට BNB deposit කරන්න පුළුවන්. smart chain network එකෙන් තමයි deposit කරන්න. අපි exchange site එකෙන් deposit කරන්නේ. මම මෙතන receive කියන එක දැන් click කරනවා. ඊට පස්සේ මෙතන ඔයාට පේනවා ඇති අපිට Binance exchange site එකේ තියෙන BNB transfer කරන්න පුළුවන්. මේක දෙන්න. ඒක තමයි අපිට පහසුම ක්‍රමය. ඊට පස්සේ ඔයාලා මෙතන select කරන්න ඔයාගේ තියෙන asset එකේ BNB select කරනවා. ඊට පස්සේ network එක අනිවාර්යෙන්ම Binance Smart Chain BIP20 කියන එක select කරලා continue දෙන්න. ඊට පස්සේ ඔයාලට මොකොත් address select කරන්න copy paste කරන්න අවශ්‍ය නැහැ. ඔටෝම address එක වැටලා දෙනවා Web3 එකේ. ඔයාලට කරන්න තියෙන මෙතන max කියන එක දාන්න විතරයි. ඊට පස්සේ withdraw කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ authenticator email එකට එන code එක ඇතුළත් කරලා ඔයාගේ transaction එක complete කරගන්න. හරි withdrawal එක දැම්මට පස්සේ withdraw processing කියලා වැඩේ. ඔයා මෙතන go to Web3 එක දෙන්න. ඉතින් මේකේ රිස්ක් එක පොඩ්ඩක් අඩු කරගෙන අපිට වැඩේ කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මම මේක දැම්ම BNB බයි කරන්නත් අවශ්‍ය නැහැ. ඉවෙන්ට් එක අපිට පටන් ගත්තට පස්සේ BNB බයි කරන්න පුළුවන්. ඉවෙන්ට් එක පටන් ගන්න කලින් ඔයාලට වීඩියෝ එක පබ්ලිෂ් කරන්න ඕන නිසා තමයි මෙතනදී දැන් මේ බයි කරේ. හරි ඔයා මෙතන asset එකට ගියාට පස්සේ BNB ටික එවි. දැන් මෙතන home එකට යන home එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් අපේ අද ඉවෙන්ට් එක. මෙන්න මෙතන explore now කියලා එකක් තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ banner එක කහපාට බටන් එක ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් Pancakes app එකෙන් තමයි මේක වෙන්නේ. Binance ලගේ text එකක්. එතකොට මේක Pancakes app එකට ඔයාගේ wallet එක connect කරන්න ඕනේ. මෙතන ඔයාගේ මෙන්න මේ විදිහට connect කියලා තියෙන මෙන්න මේ connect කියන එක ක්ලික් කරන්න. මෙතන connect wallet කියලා පහලක් තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට wallet එක connect වෙනවා. තාම ඉවෙන්ට් එක පටන් ගත්තේ නැහැ. ඉවෙන්ට් එක පටන් ගන්න තව පැය 5යි විනාඩි 16කින් ලංකා ටයිම් එකෙන් ශ්‍රී ලංකා ටයිම් එකෙන් ගත්තොත් හවස 3:30ට 3:30 ඉඳන් 4:30 වෙනකන් පැයක් ඔයා මේ බයි කරපු BNB ටික මේකට ස්ටේක් කරන්න ඕනේ. හරි ඉවෙන්ට් එක පටන් ගත්තට පස්සේ ඔයාට මෙතන ඩිපොසිට් බටන් එකක් ඕපන් වෙලා තියෙයි. ඩිපොසිට් බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඇසට් එකේ තියෙන BNB max amount එක දාන්න. BNB 3ක් වෙනකන් විතරයි උපරිම ඔයාට ස්ටේක් කරන්න පුළුවන් ඉන්නේ. ඒක ස්ටේක් කරාට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් කරන්නේ. කම්ප්ලීට් කරලා ඊට පස්සේ ඔයා ස්ටේක් කරපු BNB ප්‍රමාණය මෙතන බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ගියාට පස්සේ හරි ඊට පස්සේ ස්ටේක් කරාට පස්සේ මෙතන ටයිම් එක කවුන්ට් ඩවුන් එකේ පැයක් ඉවරනකම් ඔයාලා ස්ටේක් කරපු BNB ටික තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ පැයක් ඉවර වුණාට පස්සේ ඔයාලට මෙතන ක්ලේම් බටන් එකක් තියෙනවා. මෙතන ටයිම් එක පැය ඉවර වුණාට පස්සේ ඉවරනත් එකම ක්ලේම් බටන් එක එනවා. ක්ලේම් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට අර ට්‍රාන්සැක්ෂන් එකක් තියෙනවා කම්ප්ලීට් කරන්න. එතකොට ඔයා ස්ටේක් කරපු BNB ටිකයි ඔයාට කොයින් ගාණක් හම්බ වෙනවා. මෙන්න මේ PRTI කියන ටෝකන්. එතකොට ඒ ටෝකන් ගාණ තියෙන වෙන්නේ මෙතන total reward pool එකයි. මේකට BNB කලින් ඉවන්ට වුණා ලක්ෂ 2ක් විතර ස්ටේක් කරා. එතකොට ඔයාගේ reward එක තීරණය වෙන්නේ මෙතන total reward pool එක මිලියන 50 තියෙනවා. ලක්ෂ 2ක් මේකට ස්ටේක් කරොත් BNB. එතකොට මිලියන 50 ලක්ෂ 2කින් බෙදලා ඔයා ස්ටේක් කරපු BNB ගාණෙන් වැඩි කරනවා. එතකොට ඔයා ස්ටේක් කරා නම් BNB 3ක් මෙතන මිලියන 50 බෙදීම ලක්ෂ 2 වැඩි කිරීම 3 ආසන්න වශයෙන් ටෝකන් 750ක් විතර ලැබෙනවා. ඒ කියන්නේ මම මේ කලින් ඉවෙන්ට් වලට පාටිසිපේට් වුණ ගානත් එක්ක කම්පෙයාර් කරලා කරේ ලක්ෂ 2ක් වගේ තමයි මම දැක්කේ BNB දාලා තිබ්බා. හරිද? එතකොට ඔයාලට කොයින් 750ක් විතර ලැබෙනවා. එතකොට ඔයාලට කොයින් 750 ලැබෙනවට එක කොයින් එකකට 0.25 ගානේ
මෙයාලා අඩු කරලා තමයි වාට ටෝකන් 750 ලැබෙන. එතකොට ටෝකන් 750ක් ලැබුණොත් ඔයා ගෙවන්න ඕනි. අපි මෙතන වැඩි කළා බලමු 750 වැඩි කිරීම 0.02.5 එක කොයින් එකකට මේ ගාණ ගෙවන්න ඕනේ. එතකොට ඩොලර්ස් 18.75ක් වා රිස්ටේක් කරපු BNB ප්‍රමාණයෙන් අඩු වෙලා තමයි වාට BNB ටික ඉතුරු ටික ලැබෙනවා. එතකොට ඔයාගේ ටෝකන් ප්‍රමාණයට 0.25 ගාන එක ටෝකන් එකට ගෙවලා වාට ඉතුරු ටික ලැබෙනවා. ඊට පස්සේ මේක Binance එකේ ලිස්ට් වෙනවා. වාට ටෝකන් ටික මෙතන ඇසෙට් එකට ගියාට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ ටෝකන් එක උඩ ක්ලික් කරාට පස්සේ වාට මෙන්න මෙතන පුංචි ඊතලයක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරාට පස්සේ වාට එක මෙතන max දාලා පහලින් වාට පෙන්නනවා Binance එකේ තියෙන ටෝකන් එකක් නම් Binance ඇඩ්‍රස් එක වෙන්නවා. මේ ඇඩ්‍රස් එක සිලෙක්ට් කරලා වාට BNB ටිකයි අර ලැබුණු ටෝකන් එකයි දෙකම වාට Binance එකට withdraw කරන්න පුළුවන්. ලිස්ට් වෙන්න පැයකට විතර කලින් වාට ටෝකන් ටික ලැබෙනවා. ඊට පස්සේ Binance එකේ මේක ලිස්ට් වෙනවනේ. ලිස්ට් වෙනවත් එක්කම මේක සමහර විට මේ වාට ලැබුණ ප්‍රයිස් එක වගේ 10 ගුණයක් 20 ගුණයක් වුණත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් කලින් ආපු ඉවෙන්ට් හැම එකක්ම 10x වගේ ආසන්න වශයෙන් ගේන් එකක් ගත්තා. එතකොට ඔයාලට මෙතන මේ ගාන වියදම් වුණාට මේක ලිස්ටින් ප්‍රයිස් එකට වඩා වැඩි වෙනවා. ඔයාලා ටෝකන් එකක් දකින්න ඇති. මම පෙන්නන්නම්. දැන් BR එක ගත්තොත් BR එක මෙතන අපි chart වලට ගිහිල්ලා ලිස්ට් වුණ දවසේ බලන්න 7 එකෙන් තමයි මේක ලිස්ටින් ප්‍රයිස් එක තියෙන්නේ. ඒතකොට අපිට මේ ලිස්ටින් ප්‍රයිස් එකෙන් තමයි ටෝකන් Web3 එකේ IDO එක ලැබෙන්නේ. ලිස්ටින් ප්‍රයිස් 7 එක තිබ්බට ඔයාලා බලන්න මේක උඩරිම කැන්ඩල් එක ගිහිල්ලා තියෙනවා 7.15ට. එතකොට 15 ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාට අර ලිස්ටින් ප්‍රයිස් එකට ලැබෙන ටෝකන් ටික ලිස්ට් වෙනවත් එක්කම යන උඩරිම ප්‍රයිස් එක බලලා සෙල් කරගන්න පුළුවන්. නැත්නම් හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. හරිද? ඕක තමයි සරලව වෙන්නේ IDO වල. ඔයාට නැත්නම් මෙතන DEX එකෙන් උනත් එවලම එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. මෙතන ට්‍රේඩ් එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කොයින් එක උඩින් දාලා ඔයාලට එක්ස්චේන්ජ් කරන්න ඕනි කොයින් එක මොකක්ද කියලා USDT දාලා පහලින් ඔයාලට දැන් අද කොයින් එක මෙතන ආවට පස්සේ මෙතනින් ඔයාලට කොයින් එක සිලෙක්ට් කරලා max දාලා SAP දුන්නාට පස්සේ ඔයාලට DEX එකෙන් උනත් SAP කරන්න පුළුවන්. නැත්නම් එක්ස්චේන්ජ් සයිට් එකට දාලා SAP කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ කොයින් ටික සේරම BNB ටික පුළුවන් තරම් ඉක්මනට ඉවෙන්ට් එක ඉවරන ගමන් BNB ටික ඉක්මනට Binance එකට send කරලා සෙල් කරගන්න. නැත්නම් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. මොකද දැන් මේ ඉවෙන්ට් එක ගන්න BNB ලක්ෂ 2-3ක් බයි වෙනවා. එතකොට ඒ ලක්ෂ 2-3න් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවෙන්ට් එක එන්න වෙනවත් දෙකම සෙල් වෙනවා. එතකොට මාකට් එකේ ලොකු කොයින් ප්‍රමාණයක් සෙල් වෙද්දී ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් පොඩි ට්‍රික් එකක් තියෙනවා කියලා දෙන්නම්. දැන් ඔයාලා මේ ඉවෙන්ට් එක පටන් ගත්තට පස්සේ පැයයිනේ තියෙන්නේ. එතකොට මේ පැය ඇතුළත ඕනම අවස්ථාවකදී ඔයාලට BNB 3ක් දාන්න පුළුවන්. 3 up to 3 BNB වාට ස්ටේක් කරන්න පුළුවන්. එතකොට ඉවෙන්ට් එක ඉවරෙන්න විනාඩි 5ක් තියලා විනාඩි 2ක් තියලා ස්ටේක් කරත් ඔයාට සම්පූර්ණ රිවෝඩ් එක ඔයාට ලැබෙන්න යුතු රිවෝඩ් එක ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඉඳන්ම ස්ටේක් කරන්න අවශ්‍ය නැහැ. ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ස්ටේක් කරන්න අවශ්‍ය නැහැ. ඉවෙන්ට් එක ඉවර වෙන්න විනාඩි 2-3කට කලින් ඉවෙන්ට් එක මෙතන එන්ඩ් වෙන්න කලින් ඔයාලා එක තප්පරය කලින් ස්ටේක් කරත් ඔයාට කොයින් 750ද ලැබෙන්නේ. ඒ 750 ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයාලට බලාගෙන ඉඳලා මාකට් එක හොඳට බලාගෙන ඉඳලා පොඩක් අඩුවෙන් ලොස් එකක් යන්න නැති වෙන්න ඔයා ඒක මැනේජ් කරලා රිස්ක් එක මැනේජ් කරලා BNB ඔයාලට පුළුවන් ගාන මෙතනට ස්ටේක් කරගන්න. දැම්ම ඉඳන් Web3 එකේ එහෙම ඔයාලා හදලාද තියෙන කියලා බලලා චෙක් කරලා දැම්ම ඉඳන්ම රෙඩි වෙලා ඉන්න පුළුවන්. එතකොට ඉවෙන්ට් එක එන්ඩ් වෙන්න ඉවෙන්ට් එක පටන් ගත්තට පස්සේ එන්ඩ් වෙන්න විනාඩි 5කට 10කට කලින් BNB ඔයාලට පුළුවන් ගාන ඔයාලට රිස්ක් කරන්න පුළුවන් ගානක් ස්ටේක් කරන්න. මෙතන රිස්ක් එක තියෙන්නේ ඔයා BNB ගන්න ප්‍රයිස් එකට වැඩිය අඩු වුණොත් එතන රිස්ක් එකක් ඔයාට ඔන්න වගේ දෙයක් තමයි මෙතනදී කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉවෙන්ට් එක ගෙවාට පස්සේ ටෝකන් එක සෙල් කරලා ඔයාට USDT කරගන්න පුළුවන්. නැත්නම් හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ ආපු ප්‍රොජෙක්ට් හැම එකම වගේ සාමාන්‍ය හොඳ ප්‍රොජෙක්ට් ප්‍රයිස් ගොඩක් අප් වෙලා තිබ්බා. ඉතින් ඔයාලට ලොන් ටර්ම් හෝල්ඩ් කරන්න ඉන්න පුළුවන් නම් සමහර විට අද තියෙන ප්‍රයිස් එකට වැඩිය 2x 3x වැඩියෙන් ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව වීඩියෝ කතා කරන්න අවශ්‍යනේ. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. ටෙලිග්‍රෑම් channel එකේ ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් අප්ඩේට් දෙනවා. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබ්බොත් ටෙලිග්‍රෑම් channel එකට දැම්ම ගිහලා join වෙලා ඩිස්කසින් group එක ඇතුළේ ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ ගැන ඔයාලට කියන්න දෙන මෙච්චරයි. ඊට සම්බන්ධව මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් තීමන වීඩියෝ එකකින් හැම වෙලකම ගිහලා නම් ඔයාලට සුබ දවසක් යාළුවනේ.